ඔය කොහෙනාය ගියත් මෙහෙනාය එහෙම එකක් තිබ්බ මේ පාර. එලෙසම බොහෝ දෙනෙක් හිතුවා එහෙම යට වෙන්නේ නැහැ වතුර එන්නේ නැහැ කියලා. අර ගෙදරින් ගියා යාළුවෙකුගේ ගෙදර දරුවොත් එක්ක. එදා ඔය කියන දවසේ රෑ 12ට විතර මට ගම්පොලින් කෝල් එකක් ආවා පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේ කිව්වේ චොපර් එකක් එවන්න කියලා. මේ රෑ 12:00ට එදා එල්ලි වෙනකම් මං ඇහැරලා. ඒ දුරකථන ඇමතුමේ 4 දිබ්බාගෙන් ඇහුනේ. බේර ගන්න කියලා කෑ ගහන ඒවා විතරයි. අර උදවියත් එලෙසම අර ගෙදර ගිහිල්ලා ඉන්නකොට රෑ වෙනකොට කොහොමත් යට තට්ටුවට වතුර දැම්මා. කීයටවත් හිතන්න නැතුව තිබෙන්න තුනේ උඩ තට්ටුවට වතුර දායි කියලා කට්ටියම උඩට ගියා. වෙනතුනේ රෑ 12ක පහ වෙනකොට උඩ තට්ටුවට වතුර දැම්මා. බොහොම පුංචි වෙලාවක් යනකොට කේන්දවාචකේ අර ඒ ගෙවල් වල දොරවල් ගේට්ටු තියෙන අර සංක්‍රීයව ඒවා කරන්ට් එකෙන් වැඩ කරන්නේ. වෙනතුනේ වතුර පිරිච්ච ගමන් මොකද වුනේ? දොරවල් ලොක්කුණා. ඒවා අරින්නත් බෑ ඒවා වහන්නත් බෑ. අවසාන පරාලෙත් එල්ලෙන්න ඇති 6 දෙනාම ගේ ඇතුලේ වතුරට යට වෙලා මැරුණා. අරගේ ගියේ නෑ කියන්නකො. යයි කියලා හිතපු ගෙදර ඒක හැමම තිබ්බා. බේරෙන්න කියලා ගියපු තැන මොකද වුනේ? අර මම මේ සියල්ල කර්මයට බාර දෙනව නෙමෙයි. බුදුරු දේශනා කරනවා නේද? අන්තලික්කේන සමුද්ද මජ්ජේ अंतरिक्ष में हो महामुहूर्त में हो कोहे हिटिया कर्मे प्रबल होना මේක කරන්න දෙයක් නැහැ. ඔය අර JVP කලබල කාලේ කුරුණෑගල තිබ්බලෝක වත්තා පොල් වත්තා ඔය වත්ත මැද්දේ වත්තේ අයිතිකාරයා ගෙදර මම මේ කියන්නේ බින්නතුනි අපි කියන හැම වචනයකටම සංසාරේ වන්දි ගෙවන්න වෙනවා. අපි කරන හැම දෙයකටම අපි කරන සෑම කුසලයකටම අකුසලයටම මම මේ කියන්නේ බින්නතුනි අපි කියන හැම වචනයකටම සංසාරේ වන්දි ගෙවන්න වෙනවා. අපි කරන හැම දෙයකටම අපි කරන සෑම කුසලයකටම අකුසලයටම මේක කර්මය උච්චන්න බෑ බින්නතුනි ගෙවන්නම වෙනවා. අර ඒ කාලේ බල්ලෝ උසි ගන්නලා දඩේම යනවට වත්ත ඉස්සරහ තිබ්බේ මුරවාඩිය කොල්ලා ඔය මොකෙක් කර සතෙක් වතුරු ගහගෙන ඇවිල්ලා අර ඒ කාලේ ලිප තියෙන්නේ බිමනේ ගෙදර කුස්සියේ වාඩි කොහොම හරි නාගෙන එනකොට අර මස්සක් පල්ලේ බල්ලා කාලා කොල්ලා එනකොට ගෙදර හිටපු බැල්ලියක් කටලෙව ගන්නවා. මොකද කිරුවේ? ගත්තා බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලලා එතනම තිබ්බ පොල් ගහේ ගැහුවා. පළවෙනි පාර ගහලා දෙවෙනි පාර ගහලා තුන්වෙනි පාර ගහනකොට බැල්ලිගේ බඩේ හිටපු පැටව සීකට විසිකවුණා. ඊට සුමාන කීපයකට පස්සේ එනවා වත්තේ මහත්තයාට මම මේ කියන්නේ පින්නතුනේ කරන හැම එකකටම වග කියන්න වෙනවා. බුදුවරු දේශනා කරන්නේ භාසතිවා කරෝතිවා එක්කෝ තතෝණං සුඛමං වේති නැත්තං තතෝණං දුක්ඛමං වේති. යමක් කියයි නම් හෝ කරයි නම් ඒක සැප පිණිසත් ඒක නරක නම් දුක පිණිසත් පවතිනවාමයි බිනුදුනි. අර වත්තේ මහත්තයාට ආවා පාර්සලය මුරවාඩියට දෙන්නේ කොල්ලා ඕක ගත්තා. දැන් බින්නතුනි මේ පැටියට මේක දෙන්න හිතෙන්නේ නැහැ වත්තේ මහත්තයාට. මේක ඔබලා බැලුවා ඉඹලා බැලුවා නෑ දෙන්නම් කියලා අරගෙන ගියා බංගලාවට. අරගෙන ගිහිල්ලා මේ කොල් කරුම එක මහත බින්නතුනි. අරගෙනත් ගිහිල්ලා නෑ කඩලම බලන්න ඕන කියලා. ආපහු වාඩියට ඇවිල්ලා අර කැඩුවා. මොකද්ද තිබ්බේ? අර කලබල කාලේ යවපු බෝම්බය. පාර්සලේ කඩනකොට බෝම්බෙපත් වුණා. මට කතාව කියපු වෛද්‍යවරයා කියනවා හාමුදුරුවනේ යනකොට මොළ කටු ජනෙල් කූරවල එල්ලි තිබ්බලු.
එතකොට අම්මා කිව්වලු ඔය ජනෙල් කූරුවල අර බැල්ලිගේ හිටපු බලු පැටවුණුත් එල්ලිලා හිටියා කියලා. බලන්න පින්නතුනේ. හරි කරුණාවෙන් දේශනා කරන්න. බොහොම ඕනෑකමින් දේශනා කරන්න. අපි කරපු අකුසල කර්ම වලින් කවදාවත් මේ ජීවිතය අපිට මිදෙන්න පොටක් පෑදෙන්නේ. ඔය මේ ගංවතුර මහා පුදුම විදිහේ පාඩම් ඉගෙනුවා. නුවර පැත්තේ ව්‍යාපාරිකයෙක් කියනවා මේ පැතිවලත් ඉන්නවද අර කොරෝනා කාලේ ගෑස් වැඩි මිලට විකුණු මිනිස්සු. නෑ බොහෝ පැතිවල එහෙම කරුවනේ වැඩි මිලට වික්කා. පෙට්‍රල් බෝතල 2-3ට වික්කා. ඔය ගෑස් ටැංකි 2000 ගාන ස්ටොක් එකේ. සේරම කොහාටද? මහවැලියට. බොහෝ පාඩම් ඉගෙනුවා. මිනිස්සුන්ට යුක්තිය අයුක්තිය කියන්නේ මොකද්ද කියලා. කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියන එක. ස්වභාව ධර්මයේ විසින් මහ කුරිරු විදිහට ඉගෙනුවා. එනිසා මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. ඔක නිකන් නිස්කාරණේ අපතේ යවන්න එපා. මං මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. වෙනතුනේ ඇත්තටම අපි මිනිස්සු වෙලා උපදින්නේ මොකටද? අපිට අපි නැති වෙන එක. ජීවිතේ දවසක් එනවා ඔය දැන් අද මේ පින්නතුන් එනකොට දෙපාරක් විතර ඔය ඇඳුම අරගෙන බැලුවේ නැද්ද? නේ මේක අඳිනවද නැද්ද? ඕනතරම් නේ අයන් කරලා ෂර්ට් එක උස්සලා බැලුවේ නැද්ද හරියටම ඉර හිටලාද කියලා? මෙහෙම ජීවත් වෙන අපි ඇඳුමට අදාළ සෙරෙප්පු දෙක නේ සිලෙක්ට් කරන අපි උඩට මතක තියාගන්න. ජීවිතේ දවසක් යනවා ඔය කැමැත්තෙන් කරන හැම එකක්ම නවත්තන්න වෙනවා. හැම එකක්ම නවත්තන්න වෙනවා. මං ගියා ඔය දැන් සතියකට විතර කලින්